මේ ජීවිතේ අපි වැඩියෙන්ම ආදරය කරපු කෙනා අපිට ලොකු බොරුවක් කරලා අපිව රවට්ටලා සමහර විට ආපහු එයාගේ පරණ පෙම්වතා හෝ පෙම්වතිය ළඟට එහෙමත් නැත්නම් අලුත්ම කෙනෙක් ළඟට ගියාම දැනෙන වේදනාව වචන වලින් විස්තර කරන්න බැරි තරම්. ඔයාටත් ඒ දේ වෙලා තියෙනවා නම් ඔයා හිතනවා ඇති ඇයි මට මෙහෙම වුනේ කියලා. ඉතින් ඔයා බය වෙන්න එපා. මම මේ වීඩියෝ එක කරන්නේ ඒ ඔයාගේ හිතට ඔයාට ආයෙමත් නැගිටින්න පාරක් පෙන්වන්න. ඉතින් වෙනදා වගේම ඔයාට පේනවා ඇති මං අද ටැරෝ කාඩ්ස් 3ක් මෙතන තියලා තියෙනවා. ඔයා දැන් ඉන්න තත්ත්වය මේකෙන් මං කියන්නම්. ඔයා සමහර විට හදවත පසාරු කරගෙන යන වේදනාවකින් ඉන්නේ. හැබැයි මතක තියාගන්න මේ කඩු තුනම තියෙන්නේ හදවත ඇතුලේ. බලන්න මේ හදවත කැඩිලා තියෙන හැටි. ඉතින් ඒක හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ඒක తాවකාලික කම්පනයක් විතරයි. වැස්සට පස්සේ පායන ඉර වගේ මේ වේදනාවන් ඉක්මනට ඔයාගේ ජීවිතයෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම තමයි ඔයාට පේනවද මේ කාඩ් එකේ ඉන්න කෙනා තමා ළඟ තිබ්බ දේවල් අතෑරලා එයා අලුත් ගමනක් යනවා. ඉතින් මේක තමයි ඔයාට තියෙන හොඳම විසඳුම. ඔයාට වටිනාකමක් නැති බොරුව රජ කරපු තැනකින් ඉවත් වෙන්න ලැබුණ එක ඇත්තටම ඔයාගේ අනාගතයට ලැබුණු ලොකු ආශිර්වාදයක්. ඔයා ඇත්තටම සතුටු වෙන්න ඕනේ මේ වගේ දේවල් මෙතනින් නතර වෙච්ච එක ගැන. තව දුරටත් ඉස්සරහට ගිහිල්ලා මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද කියලා දන්නේ නැති නිසා මේ දේවල් හරි වෙලාවට ඒක වේදනාවක් තමයි. නමුත් හරි වෙලාවට ඔයාගේ ජීවිතෙන් නතර වෙච්ච එක ගැන ඔයා සතුටු වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ කාඩ් එක තමයි බලාපොරොත්තුවේ සංකේතය. අහසේ තරු පායන්නේ කළුවර වැටුණාට පස්සේ විතරයි. ඉතින් ඔයාගේ ජීවිතේ මේ ආපු අඳුර කාලේ ඉක්මනින්ම ඉවර වෙලා ඔයාගේ ජීවිතේ ආයෙමත් ලස්සනට පායන්න නම් ඔයා පරණ දේවල් අමතක කරලා ඔයා වෙනුවෙන් කාලය යොදවන්න ඕනේ. පරණ දේවල් අපිට වැඩක් නැහැ ඇත්තටම. ඒක එයාලගේ කර්මය සහ ඔයාගේ වාසනාව විදිහට දකින්න ඕනේ. ඉතින් අපිට මේක බලන්න පුළුවන් මානසික කඩාවැටීමකින් ගොඩ එන්න ඔයා මොනවද කරන්න ඕනේ කියලා. සමහර විට මේක වෙලා වසර ගණනාවක් වෙන්න පුළුවන්. නැත්නම් අද ඊයේ වෙන්න පුළුවන්. ආපහු එයා හැරෙන්නේ නැති දුරකට ගිහිල්ලා ඉන්න පුළුවන්. එතකොට අපි අපේ හිත හදාගන්න ඕනේ නේද? අපිට එයා එක්කම ඉන්න බෑ. අපි අපේ ජීවිතේ හදාගන්න ඕනේ. මොකද දෙමාපියෝ අපිට මේ ජීවිතේ දීලා තියෙන ලස්සනට ජීවත් වෙනවා දකින්න. ඉතින් අපි ඒ වගේ රවට්ටපු කෙනෙක් වෙනුවෙන් අපිව දාලා ගියපු කෙනෙක් වෙනුවෙන් අපි අඬා ඉන්න එකද හොඳ ඉස්සරහට යන්න එකද හොඳ? ඉතින් මම ඔයාලට කියන්නම් මේ වැටිච්ච තැනින් කොහොමද උඩට එන්න ඕනේ කියලා. ඔයාට මං කියන්නේ ඔයාට අඬන්න ඕන නම් අඬන්න. ඒ හිතේ තියාගෙන හිර කරගෙන ඉන්න හදන්න එපා. හැබැයි ඔයා අඬන්නේ යා ගිය එකට නෙමෙයි. ඔයා අඬන්නේ ඔයාගේ අවංක ආදරයට වෙච්ච අසාධාරණයට විතරයි. ඔයා ඇති තරමක් අඬලා ඒ දුක ඉවර කරගන්න. ඒ වගේම තමයි යාගේ වරද ඔයා අපිට පටව ගන්න එපා. සමහර අය හිතනවා අනේ යාගේ මගේ වරදක් හින්දා වෙන්නේ නැති. මගේ වැරද්ද. සමහර විට කරන වැරදි ඔක්කොම කරලා ඔයාව දාලා ගියේ එයා වෙන්න පුළුවන්. හැබැයි වරද පටවලා යන්නේ ඔයාගේ පිට. ඉතින් ඔයාට හිතන එක සාධාරණයි මගෙන් වැරද්දක් වුණාදෝ කියලා. ඇත්තට මේක එහෙම නෙවෙයි. එයා එයාගේ පරණ එක්කෙනා ළඟට හරි අලුත් එක්කෙනා ළඟට හරි ගියේ ඔයාගේ අඩුපාඩුවක් නෙවෙයි නිසා කියලා තව මතක තියාගන්න ඕනේ. සමහර විට එයා කියලා ඇති ඔයාගේ අඩුපාඩුවක් ඇත්තයි. ඔයා එක පාර යන්න බෑ. ඔයාට ජොබ් එකක් නැහැ. ඔයාට සල්ලි නැහැ. ඒ වගේ ගොඩක් මානසිකව වටින දේවල් ඔයාලට කියලා ඇති. නමුත් ඇත්තට මේක ඔයාගේ අඩුපාඩුවක් නෙවෙයි. එයාට ඔයත් එක්ක ඉන්න ශක්තියක් නැතිකම තමයි මෙතන තියෙන්නේ. අනිත් දේ තමයි යාට විශ්වාසය කියන දේ රකින්න බැරි. කම තමයි එයාගේ තියෙන ලොකුම දුර්වලතාවය. ඔයාව යාළු කරගන්න ඔයාට ගොඩාක් පොරොන්දු දෙන්නේ නැති. හැබැයි මේ හැම එකක්ම අන්තිමේදී වචනයක් විතරක් කරලා එයා ඔයාව දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් රැවටීම කළේ ඔයා නෙවෙයි, ඔයාගේ නෙවෙයි වරද. රැවටීම කළේ එයා. ඉතින් ලැජ්ජ වෙන්න ඕනේ එයා මිසක්, පසුතැවෙන්න ඕනේ එයා මිසක් ඔයා නෙවෙයි කියලා ඔයා මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි පරණ මතකයන් අයින් කරන්න ඕනේ.
මනෝවිද්‍යාත්මකව බැලුවම ඔයා දකින පින්තූර සහ මැසේජස් සමහරට ඔය දෙන සතුටින් ඉන්න දවස්වල ගත්ත පින්තූර ඔයා ළඟ ඇති. ඒ මැසේජස් ඔයා ආපහු බලනවා ඇති. එතකොට ඔයාගේ මොළයට නැවත නැවත ඒ වේදනාව මතක් කරලා දෙන එක තමයි වෙන්නේ. ඉතින් අමාරුවෙන් හරි ඒ මතකයන් වගේ දුරකථනයෙන් ඔයා ළඟින් ඉවත් කරලා තියෙන එක තමයි ගොඩාක්ම වැදගත් දේ. ඉතින් අවසාන වශයෙන් මට ඔයාට කියන්න තියෙන එකම එක දෙයයි. ඔයා රවට්ටලා ගිය කෙනා ඔයාට කවදාවත් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාට ආදරය කරන්න පුළුවන් ලෝකේ ඉන්න වටිනාම කෙනා ඔයා. ඔයා තරම් හොඳට ඔයාට ආදරය කරන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන ආදරය ඔයා කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරය ඔයා වෙනුවෙන්ම ලබා දෙන්න. අන්න එතකොටයි යුනිවර්ස් එකට ඔයාව හොඳ ආදරයකට සූදානම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා වෙනුවෙන්ම ලියවුණු ලස්සන අනාගතයක් ඉස්සරහට තියෙනවා. මේ වීඩියෝ එක ඔයාගේ හිතට සහනයක් වුණා නම් පොඩි හරි සහනයක් ලැබුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා වගේම දුක් විඳින තවත් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේක ෂෙයා කරන්න. ඔයා ගොඩාක් ශක්තිමත්. ඔයාට පුළුවන් මේකෙන් ගොඩ එන්න. ඉතින් ඔයාට විශ්වයේ ආශිර්වාදය හැමදාමත් තියෙනවා කියලා හොඳින් මතක තියාගන්න ඕනේ.